මෙයා යන්නේ නිව්සීලන්ඩ් වල තියෙන ගුප්තම තැනකටයි. මේක අතෑරලා දාපු උමං මාර්ගයක් වෙනවා. 1893 දී මේක ඉදි කරන්න හැදුවේ ප්‍රජාවන් සම්බන්ධ කරන්න වුණාට මූල්‍ය අරබුද හේතුවෙන් මේක සාර්ථක වෙන්නේ නැහැ. මේ හේතුන් නිසා අවාසනාවන්ත විදිහට 1950 දී මේ උමං මාර්ගය ගැන තිබ්බ බලාපොරොත්තු සුන් වෙලා ගියා. මේ හේතුව නිසා මේක අතෑරලා දාපු උමං මාර්ගයක් වුණා. කාලයත් එක්ක මේ උමං මාර්ගය මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණේ පාපැදි මාර්ගයක් විදිහටයි. ඔමෙගා මේක කෑම් කරන්න ගියේ කැමරා එකක් වගේම එයාගේ ආදරණීය සුනකයා එක්කයි. ඔමෙගාට ඕනේ වුණා මෙන්න මේ උමග ගැන තියෙන කටකතාවල් ඇත්තද කියලා බලන්න. දැන් ඔයාලව මම මේ එක්කන් යන්න හදන්නේ ඔමෙගාගේ ඒ පිස්සු අත්දැකීමටයි. Let's go back in. Here it is. Woo! Max! Oh, my gosh, damn tripod. I hear some sort of tune out of it. Max, come here. Come here. Oh, shit. Max. Who's that? Who's that, Max? What the actual? Can you guys hear that? Oh. Max, where is it? I don't know if you guys can hear this on the camera, but there's something. What is that? What the? Hello? What is that? Max, what is that? Hello? Is there somebody here? That's just creepy as... What the hell? Is anyone here? What is that? Oh! Max! Hurry up! Max! Max! Get me out! මේ උමං මාර්ගය ඇතුලෙන් ඇඟ හිරිවැටෙන වාදනයක් ඇහෙන්න ගන්නවා. ඔමෙගා වගේම මැක්ස් මේ සද්ද මොකක්ද කියලා බලන්න යනවා. මෙහෙම යද්දී යාලට පුංචි දරුවෙක්ගේ සෙල්ලම් බඩුවක් හම්බ වෙනවා. ඒකෙන් ප්ලේ වෙන්නේ හැපි බර්ත්ඩේ කියන සින්දුවයි. ඒත් කවුද ඒක මෙතන දාලා යන්න ඇත්තේ? අනිත් එක මේ වගේ කළුවර තැනක සෙල්ලම් බඩුවක් ඔමෙගා හෙලෝ කියලා කතා කරත් කිසිම ප්‍රතිචාරයක් හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි යාගේ කැමරාව පැත්තකට හරවද්දී එයාගේ ටෝච් එකේ එළියෙන් මිනිස්සෙක්ට සමාන දෙයක් පේන්න තියෙනවා. මේක දැකපු ගමන් මෙයා ගොඩක් කලබල වෙන්න පටන් ගන්නවා. ඒ දේ මොකක් වුණත් ඒක එක එල්ලේ යාලා දිහා බලාගෙන ඉන්නවා. කළුවරේ ඉඳන් මැක්ස් වගේම ඔමෙගා දිහා ඔත්තු බලනවා වගේ. පුළුවන් ඉක්මනින් ඔමෙගා වගේම මැක්ස් මෙතනින් දුවගෙන ගියා. මෙච්චර গুপ্ত තැනක මොකක්ද ඒ තිබ්බේ? ඔයාලට අපිට වගේම ඔමෙගාගේ නැරඹුම් කරුවන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මේ දේ මොකක් වුණත් මේක ගැන මිනිස්සු එක එක අදහස් පළ කරලා තිබ්බා. ඔමෙගා මෙතනින් එළියට ආවා අදටත් මේක ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කවුද මොකක්ද ඒ අඳුරේ ඉඳන් බලාගෙන හිටියේ? ඒ දේ මොකක් වුණත් ඇයි එහෙම කරේ? ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේ උමග ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නවද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.